ඔන්න පුතේ 2025 අවුරුද්ද ඉවරුණා. දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා 2026 අවුරුද්දට. මම හිතනවා 2026 අවුරුද්ද කියලා කියන්නේ මගේ දුවගේ පුතාගේ ගමන් මාර්ගය. එහෙම නැත්නම් ඔයාගේ අනාගතේ වෙනස් කරන අවුරුද්ද. මම හිතන්නේ ඔබට ඔබේ අනාගතේ වෙනස් කරගන්න තියෙන ඔබේ ගමන් මාර්ගය වෙනස් කරගන්න තියෙන හොඳම අවුරුද්ද තමයි 2026 අවුරුද්ද. මොකද ඒ අවුරුද්ද එතරම්ම ඔබට වටිනවා. මම එහෙම කියන්නේ දුවේ පුතේ අපි මහන්සියලා පාඩම් කරලා වැඩ කරගත්තොත් මේ අවුරුද්දේ ඔයා මේ ලියන ශිෂ්‍යත්ව විභාගයේ සමත් කරගත්තොත් ඔයාට හොඳ පාසුකම් තියෙන පාසලකට යන්න පුළුවන්කම ලැබුණොත් මං හිතනවා ඒ තමයි දුව පුතේ ඔයාගේ ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය ඔයාගේ අනාගතය අනිවාර්යයෙන්ම වෙනස් කරනවාමයි. එහෙනම් අපි කල්පනා කරන්න ඕන එක දෙයක්. මොකද්ද? අපි කෙටි කාලයක් මහන්සියලා අපේ ගමන් මාර්ගය වෙනස් කරගන්නවද? එහෙම නැත්නම් 2025 කාලය ගෙවුවා වගේ මේ අවුරුද්දත් කාලය ගෙවලා අපේ ඒ අනාගත බලාපොරොත්තුව අහිමි කරගන්නවද කියලා අපට හිතන්න වෙලා තියෙනවා. ඒ නිසා ආදරණීය දූ පුතේ අපි මේ වෙලේ අනිවාර්යයෙන්ම ඔබ මාත් එක්ක මේ ගමන යන්න ඕන. මට පුළුවන් ඔබට උදව් කරන්න. මට පුළුවන් ඔබට උදව් කරන්න. ඔබ කරන්න ඕනේ මොකද්ද? හරි. දැන් ගණ්ඩ කොලයක් අරගෙන ඒ කොලේ ඔයා 2026 මම මෙන්න මේ ලකුණ ගන්නවා කියලා කල්පනා කරන්න. ලොකු ලකුණක් කල්පනා කරන්න. ලොකු ගානක් කල්පනා කරන්න. රයිට්. අන්න ඒක ලියන්න කොලේ. අන්න ඒක ලියන්න කොලේ. ඒක ලියන්න කොලේ. ලොකුවට ලියන්න. ලොකුවට ලියන්න. කොලේ පිරෙන්න ලියන්න. කොලේ පිරෙන්න ලියන්න. හරි. පැත්තකින් තියන්න. පැත්තකින් තියන්න. හරි. එහෙමනම් දැන් පුතා එබිල බලන්න ආපහු මේ කොලේට. රයිට්. ඔබට පේනවා ලොකු බලාපොරොත්තුවක්. ලොකු ලකුණකට යන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? එහෙනම් මුලින්ම කරන්න ඕනේ පුතේ ඔයා ගැන විශ්වාසය තියන්න. ඔයා ගැන විශ්වාසය තියන්න. මම දකින දේ, මම දන්න දේ තමයි අපේ දුවන පුතාට තාම තමන් ගැන විශ්වාසයක් නැහැ. තමන්ට කරන්න පුළුවන් දේ කොච්චරද කියලා තාම අපේ දුවල පුතාලා දන්නේ නැහැ. ඒ නිසා මුලින්ම අපි කරන්න ඕනේ පුතේ මේ අරමුණට යන්න නම් ඔයාව විශ්වාස කරන්න. ඔයාව විශ්වාස කරන්න. රයිට්. ගණ්ඩක් දෙක. රයිට්. පෙන්වන්න මට. රයිට්. මට මං ගැන විශ්වාසයි. පෙන්වන්න. රයිට්. very good. අන්න එහෙනම් ඒ විශ්වාසය මම හිතනවා ඔබව ජයග්‍රහණය කරා අනිවාර්යෙන්ම ගෙනියනවා. එහෙනම් පුතේ ජයග්‍රහණයට යන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඔබට ඔබ ගැන විශ්වාසය හදා ගන්න ඕන. මට මේ දේ කළ හැකි කියන විශ්වාසය ඔබ තුල ගොඩනගෙන්න ඕන. අන්න ඒ විශ්වාසය ඔබව උස්සගෙන දුවනවා මේ අරමුණ වෙනුවෙන්, මේ බලාපොරොත්තු වෙනුවෙන්. එහෙමනම් අපි බලමු. මේ විශ්වාස කරලා විතරක් මදිනේ. එහෙනම් මේ විශ්වාසය අපේ බලාපොරොත්තු ඉටුවන තැනකට ගෙනියන්න නම් අපි මොනවද මේ අවුරුද්දේ කරන්න ඕනේ? අපි ගිය අවුරුද්දේ අපට කරගන්න බැරි වෙච්ච දේ අපි කොහොමද මේ අවුරුද්දේ කරගන්නේ? ඒ වගේම ගිය අවුරුද්දේ අපි ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච ප්‍රමාණය, ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච විදිය අපි සම්පූර්ණයෙන් වෙනස් කරමු පුතේ. අපි සම්පූර්ණයෙන් වෙනස් කරමු. වෙනස් කරලා 2026 අපි අලුත් ගමනක් පටන් ගමු. අපි අලුත් වැඩපිළිවෙලක් පටන් ගමු. අපි අලුත් විදියට හිතමු. අපි අලුත් විදියට වැඩ කරන්න පටන් ගමු. මං හිතනවා අන්න එහෙම වුණොත් පුතේ ඔබට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. ඒක ස්ථිරයි. එහෙනම් ඔබ ඉස්සරලාම කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ වගේ පුංචි කාලසටහනක් හදාගන්න. ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි ඔබ දිනනවා නම් ඔබට දිනන්න ඕන නම් අනිවාර්යෙන් පුතේ ඔබට ලැබෙන කාලය නියම විදිහට සැලසුම් කරගන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ මොකද්ද? ඔබ නූල් බෝලේ පැටලුණා වගේ පැටලෙන එක විතරයි වෙන්නේ. උදේ කලබලෙන් නැගිටිනවා, දවස් වැඩ ටික කරගන්න බැරුව යනවා. ඔබ හවස් වෙනකොට ගොඩාක් මහන්සි වෙලා ඒ වගේම අසතුටින් තමයි දවස අවසන් කරන්නේ. එහෙම වෙන්න බෑ පුතේ. එහෙම වෙන්න හේතුව තමයි අපට කරන්න තියෙන වැඩ කොටස. අපි කළ යුතු දේ අපි සැලසුම් කරගන්නේ. ඒ වගේම තමයි අපි කළ යුතු දේ කොයි වෙලාවටද කරන්න කියලා අපි සැලසුම් කරගන්නේ. එහෙම වුණාම මොකද වෙන්නේ? අපට අපේ වැඩ ටික කරගන්න බැරුව යනවා. අපට අපේ වැඩ ටික කරගන්න කාලය මදි වෙනවා. අන්න ඒ ටිකම ඇති ඔබට අර වගේ වටිනා අරමුණකට යන්න, වටිනා බලාපොරොත්තුවකට යන්න තියෙන අවස්ථාව අහිමි කරගන්න. ඒ නිසා පුතේ මේ අවුරුද්දේ අපි අපේ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕන. ඒක දැඩිව ඔබ හිතර ගන්න ඕන.
ඔබ මෙන්න මේ ඔබේ කාලය මේ විදිහට කාලසටහනක් කරහා සැලසුම් කරගත්තොත් පුතේ ඔබේ ජයග්‍රහණය ස්ථිරයි. එන ඔබ කරන්න ඕනේ ඔබට කරන්න තියෙන වැඩ කොටස් ටික ලියා ගන්න. ඔබට කරන්න ඕන පාඩම් ටික ලියා ගන්න. ඒ ටික සතිය දවස් ටිකට බෙදා ගන්න. මම මෙන්න මේ වෙලාවේ මේ වැඩ කොටස කරනවා. අපිට පාඩම් කරන්න විතරක් නෙමෙයි. ඔයා දන්නවද? ඔයාට පුළුවන් වුණොත් මේ කාලය નિયમિત විදිහට සැලසුම් කරගන්න පුතේ ඔයාට hina වෙවි පාඩම් කරන්න, hina වෙවි සෙල්ලම් කරන්න, hina වෙවි දවස ගත කරන්න ඕන තරම් කාලය ඉතුරු වෙනවා. මම දකින දේ තමයි මම මේ අත්දැකීමෙන් කියන්නේ සමහර දරුවන්ට මේ කාලයේ નિયમિત ආකාරයට සැලසුම් කරගන්න බැරි හින්දා එයාලට කාලයෙන් ප්‍රයෝජනෙ ගන්න බැරි වෙනවා. ඒක ලොකු අපරාධයක්. ඒක ලොකු පාඩයක්. අපි ඒ අඩුපාඩුව මේ අවුරුද්දේ හදාගමු. ඒ නිසා පුතේ අපි මුලින්ම කරන්න ඕනේ අපට කරන්න තියෙන වැඩ කොටස් ටික පිළිවෙලින් ලියාගෙන ඒ වැඩ කොටස් ටික මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවට කරනවා කියලා කාලසටහනට ඇතුල් කරගන්න. ඒ විතරක් මදි. ඒ කාලසටහන ඔබේ බිත්තියේ අලව ගන්න. නැත්නම් ඔබ මේසෙ තියාගන්න. ඊගාවට ඔබ කළ යුතු දේ තමයි මෙන්න මේ කාලසටහන નિયમિત ආකාරයට අනිවාර්යයෙන්ම මම දවසේ වැඩ කොටස කරනවාමයි කියලා දැඩි අදිෂ්ඨානයකින් යුතුව ඒ වැඩ කොටස් ටික සම්පූර්ණ කරන්න. සමහර පළවෙනි වටේට ඔබට බැරි වෙයි. සතියක් දෙකක් තුනක් මාසයක් විතර යනකම් ඔබට මේ ලියාගත්තු කොටස සම්පූර්ණයෙන් ඒ කාලයට අනුව කරන්න බැරි වෙයි. right දුක් වෙන්න එපා. දුක් වෙන්න එපා. අපි ටිකෙන් ටික යමු. එහෙමයි කියලා අපි මේ කාලසටහන පැත්තකට දැම්මොත් අපේ අර බලාපොරොත්තුව මොකද වෙන්නේ? බොද වෙලා යනවා. ඒ නිසා අපි ටිකෙන් ටික එතනට එකතු වුණොත් ඒ දේ කරගන්න පුළුවන් වුණොත් පුතේ අපේ බලාපොරොත්තුව සාර්ථකව ඉටු කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න අපි මේක බෑ කියලා අතහැරලා පැත්තකටලා ඉන්නවද? එහෙම නැත්නම් අමාරුවෙන් හරි ටික මෙතනට එකතු වෙලා අපේ ඒ බලාපොරොත්තුව ඉටු කරගන්නවාද කියලා ඔබ කල්පනා කරන්න. ඒ නිසා මතක තියාගන්න මේ කාලසටහන දැඩිව මේ කාලසටහන මම අනිවාර්යයෙන්ම එදා දවසේ වැඩ කොටස එදා දවසේම ඉවර කරනවාමයි කියලා දැඩි අදිෂ්ඨානයකින් යුතුව පුතේ වැඩේ පටන් ගන්න. ඔබ ජයග්‍රහණය කරා අනිවාර්යයෙන්ම ගෙනියනවාමයි. ඒ විතරක් නෙමෙයි ඔබ කාලසටහනට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ වාට සිද්ධ වෙනවා පාඩම් කරන්න. පාඩම් කරන්න සිද්ධ වෙනවා. ඇයි? දැන් ඔයා වෙනදට નિયમિત වෙලාවට වැඩ කරපු නැති කෙනා දැන් ඔයා වැඩ කරනවා. මොනවාද වැඩ කරනවා කියන්නේ? පාඩම් කරනවා. ගණන් හදනවා. නේ? සිංහල පාඩම් කරනවා. නේද? එතකොට බුද්ධි පරීක්ෂණේ ප්‍රශ්න වල විසඳනවා. පරිසරයේ පාඩම් කරනවා. මේ පාඩම් කරනකොට ඔබට මම දෙන්නම් පුංචි කාරණා. පුතේ ඔබ පාඩම් කරන කරුණු පිළිවෙලින් මතක තියාගන්න. පිළිවෙලින් මතක තියාගන්න. මොකද මම දකින දේ තමයි සමහර දරුවෝ ඉගෙන ගන්නවා. ඒ දරුවෝ පාඩම් කරනවා. හැබැයි මගේ පුතේ ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න ගිය වෙලාවට එයාට ඒ කාරණා මතකයට එන්නේ අමතක වෙලා. එහෙනම් ඒ අමතක වෙන්න හේතුව මෙන්න මේ කාරණාව. මොකද්ද? පාඩම් කරන කරුණු පිළිවෙලින් මතක තබා නොගැනීම. එහෙනම් අපි මේ සැරේ මේ අවුරුද්දේ අපේ පාඩම් කරන පිළිවෙල වෙනස් කරමු. ඒක වෙනස් කරන්නම වෙනවා. එහෙනම් ඔබ ඒ පාඩම් කරන කරුණු පිළිවෙලින් මතක තියාගෙන විතරක් මදි පුතේ. මොකද ඉගෙන ගන්න කාරණා ටික දවසක් යනකොට අමතක වෙනවා. අද ඉගෙනගත්තු දේ තව දවස් කීපයක් යනකොට සමහර විට අමතක වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කළ යුතු දේ තමයි අන්න ඒ ඉගෙනගත්ත කරුණු මෙන්න මේ විදිහට ඔබ පාඩම් කරන කරුණු නැවත මතක් කරමින් අභ්‍යාසයේ දෙන්න. ඒක අද ඉගෙන ගත්තා නම් දවසක් කරලා දවස් දෙකක් අතෑරලා දවස් තුනක් අතෑරලා සතියකට පස්සේ ඒ ඉගෙනගත්තු විෂය කොටස් නැවත මතක් කරන්න. ඒ ප්‍රශ්න ටික ආපවරම් කරන්න. ඒකට තව අභ්‍යාසය හොයලා කරන්න. අන්න ඔබේ මතකය දවසින් දවස අලුත් වෙනවා. අන්න එහෙම වුණාම පුතේ ඒ මතකයේ දීර්ඝ කාලීනව මතකයට එකතු වෙනවා. ඔබට යම් කිසි දවසක ඒ ඉගෙනගත්තු කාරණාව ප්‍රශ්නයක් විදියට ආවොත් අන්න ඔබට උදව් කරනවා ඒ ප්‍රශ්නෙට පිළිතුර මේ යට තියෙන යටිසිත. තේරුණාද? හරි. එහෙනම් අපි අන්න ඒ වගේ උපක්‍රම පාවිච්චි කළ යුතුයි. ඔබට අමතක වෙනවා නම් ඔබ නැවත දින කීපයකින් නැත්නම් සති කීපයකින් නැත්නම් මාස කීපයකින් නැවත ඒ විෂය කරුණු මතක් කරගන්න. මතක් කරගන්න හොඳම දේ තමයි ඒ කරුණු තියෙන අභ්‍යාසවල යෙදීම. ඒ කරුණු තියෙන අභ්‍යාසවල යෙදීම තමයි මම හිතනවා ඔබට කරන්න පුළුවන් හොඳම කාරණාව. ඒ විදිහට ඔබ ඉගෙනගත්තු කාරණා මතක් කරන යනකොට මගේ පුතේ ඔබේ මතකයේ අලුත්. ඔබ ප්‍රශ්න පත්‍රයක් ගත්තාම මතකෙන් ලියාගෙන යනවා.
එතකොට මොකද වෙන්නේ? ලකුණු වැඩි වෙනවා. ඔයා දක්ෂයෙක් වෙනවා. ඔයාට අරමුණට යන්න ඒතරම් අපහසු වෙන්නේ නැහැ. බලන්න. ඔයා ලකුණු ගන්නකොට අම්මා තාත්තා සන්තෝෂයෙන් පන්තියේ ළමයි ඔයා ගැන ආඩම්බරයෙන් කතා කරනවා. පන්ති භාර ගුරුතුමියෝ ඔයා ගැන ආඩම්බරයෙන් කතා කරනවා. නෑදෑයෝ ආඩම්බරයෙන් කතා කරනවා. අන්න ඔබට දැන් තව ඉදිරියට යන්න. තව ලකුණු ගන්න ආසාව ඇති වෙනවා. අන්න මං කිව්වේ ඒකයි පුතේ. අන්නේ ආසාව ඔබව ගෙනියනවා අර බලාපොරොත්තුවට. එහෙනම් අපි ඒ දේ කළ යුතු නොවේද? අපි අනිවාර්යෙන්ම ඒ දේ කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි පුතේ. අපිට මේ අරමුණට යනකොට මේ බලාපොරොත්තුවට යනකොට සිංහල, ගණිතය, පරිසරය, දෙමළ කියලා විෂයන් ගොඩක් අපට හම්බ වෙනවා. හැබැයි මං ඔබට කියනවා පුතේ ඒ හැම විෂයකටම ඔබ ආස කරන්න. ඒ හැම විෂයකටම එක හා සමාන බරක් යොදන්න. මොකද ඒ හැම විෂයක්ම ඔබේ රසවත් විෂයක් බවට පත් කරගන්න. මං ගණන් වලට විතරක් කැමති, එහෙම බෑ. මට සිංහල අමාරුයි, එහෙම බෑ. මං පරිසරයට කැමති නෑ, එහෙම බෑ. මේ සියල්ලම අපි අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ හැම විෂයකටම පුතා මූලිකත්වය දෙන්න ඕන. ගණන් හදන්නත් ඕන, සිංහල ටික ලියන්නත් ඕන, පරිසරය පාඩම් කරන්නත් ඕන, දෙවල ටික පාඩම් කරන්නත් ඕන, බුද්ධි පරීක්ෂණේ ශිෂ්‍යත්වය පළවෙනි ප්‍රශ්න පත්‍රේ අමාරුනට ඒකේ අභ්‍යාසය යොදන්න. අන්නේ සියල්ලම එක හා සමානව කරගෙන ආවොත් තමයි පුතේ අපට අපේ අර බලාපොරොත්තුවට යන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් එකම විෂයක්වත් අපට අතාරින්න බෑ. එකම විෂයකටවත් කැමති නෑ කියලා ඒකට අඩු බරක් තියන්න බෑ මගේ පුතේ. ඒ නිසා මතක තියාගන්න සෑම විෂයක්ම ඔබ පාඩම් කරන සෑම විෂය කරුණක්ම වරින් වර සිතමින් ඒක ඔබගේ රසවත් විෂයක් බවට පත් කරගන්න. ආස කරන්න. විෂයට ආදරය කරන්න. විෂයට ඇලුම් කරන්න. විෂයත් එක්ක එකට ඉන්න. ඒක ඔයාට පුළුවන් මේක මගේ ආසම විෂය කියලා කල්පනා කරන්න. එතකොට ඔයාට ඔය මේක අමාරුයි මේකට මම අකමැති කියන කතාව සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. ඒකයි මම කිව්වේ හැම විෂයකටම ආදරය කරන්න. විෂයට ඔබ ආදරය කරනකොට විෂය ඔබට ආදරය කරනවා. එහෙනම් ඒ ආදරය කරද්දී ඔබට ඔබේ ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. අන්න එතකොට අපි අර බලාපොරොත්තු වෙන අරමුණට අපට ගමන් කරන්න පුළුවන්. එතකොට ඊගාවට ඔබ කල යුතු අනිත් කාරණාව තමයි මේ විදිහට පාඩම් කරලා අපි ලකුණු වැඩි කරගෙන එනකොට ඔබ කල්පනා කරන්න ඕන ඔබට උදා වෙන හැම දවසක්ම අලුත් බලාපොරොත්තු දවසක්. අලුත් බලාපොරොත්තුවක්. එහෙනම් ඒ හැම දවසකම ඔබ ඔබේ ගමන ආරම්භ කළ යුත්තේ ඔබ ඔබේ වැඩ කටයුතු ආරම්භ කළ යුත්තේ මොකද්ද? මම සාර්ථක වෙනවාමයි මට සාර්ථක වෙන්න පුළුවන්වයි කියන අදිෂ්ඨානයෙන් තමයි ඔබ දවස ආරම්භ කරන්න ඕනේ. ඔබ ඇඳින් බිමට බහින්නේ. ඔබ දවස පටන් ගන්නේ මම මගේ ගමනට යනවාමයි මට ඒ ගමන යන්න පුළුවන් මම අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවාමයි කියන දැඩි අදිෂ්ඨානයෙන් පුතේ ගමන පටන් ගන්න. උදේට ඒක අදිෂ්ඨාන කරගෙන ඔයා අලෝප කොලේ ලොකු ලකුණක් ඔයා දකින්න කොලේ උදේ නැකිට ගාම ඔයාට පේන තැන කලවන්න පේන තැනක ප්‍රදර්ශනය කරන්න ඒක දිහා බලන්න අන්න අදිස්ථාන කරගන්න මම මෙතනට එනවා මම මේ ලකුණ ගන්නවා කියලා කල්පනා කරලා පිරිසිදු වතුර වීදුරුවක් බොන්න පිරිසිදු වතුර වීදුරුවක් බීලා තත්පර ගානක් ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න රයිට් මම මගේ ගමනට යනවා අද දවසේ මම ඒ ගමනට මෙන්න මේ ටික කරගන්නවා කියලා ඔබ දවස ආරම්භ කරන්න පටන් ගන්න. ඔබට ලොකු ශක්තියක් ලැබෙනවා. ඔබට ලොකු උනන්දුවක් ලැබෙනවා. අන්නේ උනන්දුව පුතේ අන්නේ ශක්තිය ඔබව දවස පුරා ප්‍රීතිමත්ව මේ ගමනට උදව් කරගන්නවා. හොඳ නැද්ද? හොඳයි. අන්න කම්මැලි කියපු හිටපු කෙනා අලස හිටපු කෙනා ඔන්න දවසේ වැඩ කටයුතු ටික ලස්සනට සාර්ථකව නිම කරගන්නවා. කාලසටහන බලනවා, ඒක වැඩ ටික හොයාගන්නවා, කරනවා, අම්මගේ උදව් ගන්නවා, තාත්තා උදව් ගන්නවා, අම්මට කොච්චර පාඩම් කරනවා, නැවත පාඩම් කරනවා. රයිට් මේ විදිහට ඔයා දවස සැලසුම් කරගෙන විනෝදයක් තියෙනවා, පාඩම් වැඩ කරලත් සතුටින් නිින්දට යන්න පුළුවන්. ඇයි අපි කාලසටහනකට අපේ වැඩ ටික නියමට සැලසුම් කරගෙන මේ ගමන යන නිසා. එතකොට තමයි පුතේ අපට සතුටින් දවස අවසන් කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ විදිහට හැම දවසකම මම සාර්ථක වෙනවා කියලා හිතලා ගමන පටන් අරගෙන ඒ දවසින් වැඩිම ප්‍රයෝජනයක් අරගෙන
ඒ දවසින් උපරිම ප්‍රයෝජනයක් අරගෙන කාලය රන් හා සමානයි කියලා හිතලා ඒ කාලයෙන් එදා දවසේ උපරිම වැඩ කොටසක් අරගෙන ඔයාට පුළුවන් සුවබර නිින්දකට යන්න. ඔයාට එතකොට ආයේ අර වැඩේ කරගන්න බැරි වුණා මේක අතපසු වුණා කියලා අතරමැදදී හීනෙන් නැගිටින්න අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. ඔයා හොඳට නිදා ගන්නවා. ආයේ ඊළඟ දවසෙත් ඔයා නැගිටින්නේ මොකද්ද? මම අද දවස සාර්ථක වෙනවා කියලා. පුතේ මේ විදිහට හැම දවසක්ම අලුත් දවසක් කියලා හිතලා හැම දවසකම ඔබේ අරමුණට යන්න මම සාර්ථක වෙනවායි කියලා වැඩ කරන්න පටන් ගත්තොත් ඔයා හිතනවද ඔයාට අරමුණට යන්න බෑ කියලා? පුළුවන්. කවදාවත් බෑ කියලා හිතන්න එපා. අපි මහන්සි වුණොත් අපට ඒ ගමන සාර්ථකව නිම කරන්න පුළුවන්. බලන්න පුතේ මේ ඉන්නේ. මේ ගමන සාර්ථකව නිම කරපු මේ වාගේ අයියලා දෙන්නේ. ලංකාවේ පළවෙනියා. මේ වගේ තරංකාරී විභාගයක මේ වගේ තරංකාරී විභාග මුළු ලංකාවම එකට එකතු වෙලා තරං කරන විභාගෙද ලංකාවේම අමාරුයි කියන විභාගේ ලංකාවේ පළවෙනිය වෙච්ච අයියලා දෙන්නෙක් මේ ඉන්නේ. අයියලා දෙන්නෙක් මේ ඉන්නේ. ඒ කොහොමද? මම දුන්න උපදෙස් අනුව මම කියලා දුන්න ආකාරයට දවසට නියමිත වැඩ කොටස් ටික සම්පූර්ණ කරලා ලංකාවේ ලකුණු 200න් 198 ගානේ ගත්තු අයලා දෙන්නෙක් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ තව අය කෙනෙක් ලකුණු 199ක් කරන් ලංකාවේ පළවෙනිය වෙලා තියෙනවා. එහෙනම් මට ඕනේ ආදරේ පුතේ ඔබවත් කොහොම හරි මෙන්න මෙතනට ගේන්න. මම ඒ සඳහා ඔබත් එක්ක ඉන්නවා. ඔයාට තියෙන පුංචි දෙයයි. මම ඒ සඳහා අවශ්‍ය කරන සියලුම දේ මේ අලුත් WhatsApp මගේ WhatsApp group එක හරහා මම මේ අලුත් වැඩක් කරන්නේ මගේ පුතාටත් මෙන්න මෙතනට එන්න අවස්ථාව උදා කරලා දෙන්න. එහෙමනම් ඔබට තියෙන්නේ මම කියන ආකාරයට වැඩ ටික සැලසුම් කරගන්න. වැඩ ටික කරන්න. මොකද සමහර දරුවෝ මගේ විෂය ඉගෙන ගන්න පන්තියට එනවා. සමහර දරුවෝ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න මගේ පන්තියට එනවා. සමහර දරුවෝ ගණිත ගැටළු ඉගෙන ගන්න මගේ පන්තියට එනවා. හැබැයි ඒ හැම දරුවෙක්ගේම අනාගත බලාපොරොත්තුව තමයි ශිෂ්‍යත්ව විභාගයේ ඉහළින්ම සමත් වීම. අන්න ඒ ඔබගේ ඒ බලාපොරොත්තුව ඉටු කර දෙන්න මට මොනවා හරි දෙයක් කරන්න පුළුවන් නම් මම ඒක සතුටින් කරනවා. ඒක තමයි මම මේ අලුත් WhatsApp සමූහය හරහා ඔබ ළඟට එන්නේ. ඔබේ ඒ අනාගත සිහිනය තවදුරටත් සිහිනයක් නොවෙන්න ඒක යථාර්ථයක් වෙන්න ඒක සැබෑ කරගන්න පුතේ මම වාට උදව් කරනවා. ඒ නිසා මගේ දුවල පුතාලා හැමෝම එකතු වෙන්න. අලුතෙන් පටන් ගමු. අද නෙමෙයි මේ මොහොතේ සිට ඔයා වෙනස් වෙන්න පටන් ගන්න ඕන. ඔයා වෙනස් වෙන එක මට දැනෙන්න ඕන. මම එතකොට ඔයාට තව උදව් කරනවා. එහෙනම් පුතේ අපි එකතු වෙලා මේ ගමන යමු. අනිවාර්යෙන්ම ඔයා ලබන අගෝස්තු වෙනකොට විභාගයේ ලකුණු 200න් 200ම ගන්න පුළුවන් දරුවෙක් බවට අනිවාර්යෙන් පත් වෙන්න ඕන. ඒ විතරක් නෙමේ ඔබේ අදිෂ්ඨානයේ ඒ දවස දක්වා විභාගයේ තියෙන දක්වා එක දිගට පවත්වාගෙන යන්න අනිවාර්යෙන්ම අපිට දිනන්න පුළුවන්. බැරි වෙන්නේ දිනනවාමයි කියන අදිෂ්ඨානයෙන් අපි අලුත් ගමනක් මේ මොහොතේ සිට ආරම්භ කරමු. හරි පුතේ. මොකද කියන්නේ? ඔයාගේ අදහස. මේ මොහොතේම වැඩ පටන් ගමුද? හරි. එහෙනම් මේ මොහොතේම අපි අපේ ගමන යන්න සූදානම් වෙමු. ඔන්න එහෙනම් තව සුළු මොහොතකින් ඔයාගේ මේ WhatsApp group එකට එනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයක්. ඔයාට ආසාවෙන් උත්තර ලියන්න. ඒක ඔයාගේ ෆෝන් එකට එන්නේ ක්විස් එකක් විදියට. ඔයාට තියෙන කොලයක් ගන්න. ඔයා කොලයක් ගන්න. අන්නේ කොලේ අරගෙන තියෙන ගණන් ටික හදන්න උත්තර ටික තියෙනවා. උත්තර ටික ලකුණු කරලා හරියටම පුතේ හැබැයි ඔයාට මම පැය දෙන්නේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයට පැයක් දෙනවා. ඒ පැය ඇතුළත ඔයා ප්‍රශ්න 40ට උත්තර ලියලා බලන්න ඔයාට ලකුණු කීයක් තියෙනවද කියලා. එහෙනම් අපි සුබ මොහොතෙන් වැඩ ආරම්භ 2026 දිනන ගමන මෙතනින් ආරම්භ කරමු.